ඒ ඉතිහාසය කවරක්ද? ඒක වේදනාවෙන් පිරුණු ඉතිහාසයක් තියෙනවා. වේදනාව. ශාරීරික වශයෙන් අතිශය වේදනාවකට ලක් වුණු ඉතිහාසයක් තිබෙනවා. මානසික වශයෙන් අතිශය වේදනාවන් ගෙන දුණු ඉතිහාසයක් තියෙනවා. මම දන්නවා ඒ ඉතිහාසයත් එක්ක අඛණ්ඩ සබඳතාවයක් තියෙන බොහෝ සහෝදරු සහෝදරියන්. එයින් බොහෝ දෙනෙක් එක දිනයක් හෝ ඉකි ගසා අඬා තිබෙනවා. මමත් එහෙමයි. ඇයි? ඒ ඉතිහාසය එම වේදනාවන් අපිට එකතු කරලා දීලා තියෙනවා. ඒ ඉතිහාසය අපිට දුෂ්කරතාවයන් එකතු කරලා දීලා තිබෙනවා. අතිශය දුෂ්කරතාවයන්. සාමාන්‍යයෙන් පුදක්ජන මිනිසෙක් තමන් පමණක් තමන්ම කේන්ද්‍ර කරගෙන ආත්ම කේන්ද්‍රීයව තමන් මත පමණක් තීන්දුව తీරන ගන්න කිසිවෙක් කවදාවත් නොහිතන පන්නේ දුෂ්කරතාවයන්ට මුහුණ දී තිබෙනවා. කවර දුෂ්කරතාවයන්? වැඩ කරනකොට මුහුණ දෙන දුෂ්කරතාවයන් පමණක් නෙවෙයි. වැඩ කරනකොට දුෂ්කරතාවයන් තිබෙනවා. ඒ දුෂ්කරතාවයන් පමණක් නෙවෙයි. තමන් ඉදිරියේ මහා සංවිධානාත්මක බලවත් ප්‍රචණ්ඩකාරී ප්‍රවාහයක් තමන් ඉදිරියට එනකොට ඒට මුහුණ දීම අතිශය දුෂ්කර සහිත ව්‍යායාමයක්. දුෂ්කරතාවය. ඒ නිසා ඉතිහාසය වේදනාවන් තිබෙනවා, දුෂ්කරතාවයන් තිබෙනවා. ඉතිහාසය මිනිසෙක් පොදු මහජනයාගේ වමනාව වෙනුවෙන් සියල්ල අත්තරින් ලෑස්තුණු, සියල්ල පරිත්‍යාග කරන් ලෑස්තුණු, සියල්ල කැපකිරීම කරන් ලෑස්තුණු ඉතිහාසයක් තිබෙනවා. මතක තබා ගන්න. මේ වේදිකාව දකිනකොට අපේ ගණේශ පිල්ලේ සහෝදරයා 1971 අවුරුදු 5ක් හිරගෙදර. අපේ නන්දසිරි සහෝදරිය අවුරුදු 4මාරක් හිරගෙදර. අපේ ටිලින් සහෝදරයා අවුරුදු 7ක් හිරගෙදර. රාමලිංගම් සහෝදරයා අවුරුදු 2කට ආසන්න කාලයක් විටින් විට හිරගෙදර. අපේ විජිත් සහෝදරයා, අපේ ලාල්කාන් සහෝදරයා එවැනි කඳවුරුවල, අපේ ගලප්පත් සහෝදරයා අදත් හිටගෙන ඉන්නකොට කකුල් දෙක ඉදිවෙන. අද දුෂ්කරතාවය, මුහුණ දීම, වදහිංසා, හුදකලා කිරීම මේ සියල්ලන්ට මුහුණ දීලා තිබෙනවා. ඒක ඉතිහාසය. ඒ විතරක්ද? පරාජයන්. සාමාන්‍ය පරාජයන් දකින්න අපි තරඟයකදී පරදිනවා, ඡන්දයකදී පරදිනවා. හැබැයි අපි ඊට වඩා දරුණු පන්නේ පරාජයන්ට අපි මුහුණ දී තිබෙනවා. මොනතරම් පරාජයද? අපි අවට හිටපු අය අපිට අහිමි වෙන පන්නේ පරාජයක්. අපේ ව්‍යාපාරයේ ගොඩනගන්න උරදුන් රෝහණ විජේවීර සහෝදරයා ඇතුළු කණ්ඩායමක් අපිට අහිමි කිරීමේ පන්නේ පරාජයන්. අපේ සමීපතමයන් අපි ඇස් ඉදිරිපිට මිය යන මට්ටමේ පරාජයන් අපි මුහුණ දීලා තිබෙනවා. ඒ ඉතිහාසය එවැනි පරාජයන්ගෙන්ද පවා ගැබ් වෙලා තිබෙනවා. ඒ විතරක්ද? ඉතිහාසය පාවා දීම් වලින් ගැබ් වෙලා තිබෙනවා. Taman එකට එක සටන් පෙරමුණේ සටන් කරන කෙනා තව විටක ඒට එරෙහිව පාවා දෙන්නන්ගේ භූමිකාවට පණ පවනවා. අදත් අපි ඒක දකිනවා. ජනතා විමුක්ති පෙරමුණ නොතිබෙන්න අනිත් දේශපාලන කඳවුරක පා පිස්සටවත් නොගන්නා අය මාර වීර චරිත බවට පත් වෙනවා. අද යලි ඒව වෙනුවෙන් හඬලන තත්ත්වයට පත් වී තිබෙනවා.